එක පාතයි ඉතින්. අපේ පර්ම සෑය අවුලා කියලා කියන්නේ. එහෙම වෙටි. සානාසෙ කිව්වා මට. සමාන විවර. කොපිනා කොහොමද කරේ? ඔව් මල් ටික මීට වල දාන්න එපානේ. 3යි 4යි 5යි කෝඩ 6 කියන්නේ සාමාන්‍ය කෝඩ එක 1500ක් තියෙනවා. ඒකට මල් 9000ක් විතර තියෙනවා. මල් 6000ක්. සිරිනන්ද හඳුන්ටයි නේ දායක මහත්තයට පින් සිද්ධ වෙන්නේ. 6000ට වැඩි තමයි. 6000 වැඩිනේ. මේ එකක 1500ක් තියෙනවා සාමාන්‍යයෙන්. 1500. මේ දැන් ඊට වැඩි මල් ටික පොඩි සනසද අවසාන හරිය. ඔය ටිකට ඔය. අලුතින් බෝ කරන්නේ. ඒක තමයි ලක්කනම. ගොන්හර දැන් අවුරුදු 10ක් 12ක් විතර. ඒ අර ගිහින් අපි මේ කොහොමද උග ගහන්න මේ ටික එහා ඔතන උඩින් හලන්නේ. දාන්න ජාවට මල් ගෙනියන්නවා අපි අනුරාධපුරට පංචතික විහාරය අසල තියෙන අපේ EH සමූහ ව්‍යාපාරේ රාග මහත්තයා නිර්මාණ මල් අපේ එතනින් ගත්තේ. ඉතින් මලුත් අරගෙන පැලෙකුත් අරගෙන මම ලෑස්ති. ඉතින් එතුමාගේ මල් වග ලක්ෂයක් වුණත් දෙන්න හැකියාව තියෙනවා මට. ඉතින් සෑ වන්දනාලින අයට හැමෝටම පුළුවන් එතුමාව සම්බන්ධ කරගත්තොත් අවශ්‍ය මල් ලබා ගන්න. එතනත් මල් අරගත්තේ. ඒක රතු පාට ගන්නේ. අක්කර කීයක් වගේ සල්ද? අක්කර 10 දී සම්පූර්ණ මල්. ඔව් දැන් නවත්තලා තියෙන ගොඩක් අඩු කරලා මොකද අර අපි අර ඉස්සරගෙන කමල් ගෙන දැන් ඔක්කොම අර බදු හින්දා මොකක් නතර රට යවන්නේ මාස්. ඒක නතර තියෙනවා. ඉතින් සෑ වන්දනාවට එන කට්ටියට ඕන කෙනෙකුට මල් ගත්තා කලින් කියලා. ඉතින් මේ සෝමදාස මහත්තයා අපි නම්බරයක් දාන්න. අපිත් මල් ගත්තා. අපි දැන් අවසන් මහා පූජාවට මල් ලක්ෂයකට ප්‍රෝණ වෙනවා. මොකද අපි ඒකත් වෙනවා. ඉතින් මෙතුමා මේ වදාව හරි ලස්සනයි නේ. ඉතින් මේක වතුර පායන කාලේ කොහොමද? කොහෙන්ද ගන්න? ගින් දෙකක් තියෙනවා. මාමාගේ එකලින්දක් තියෙන නුවර වගේ තමයි වතුර හින්දේ නැති. එහෙම. ඒක පායන ගත්තා හොඳට පායන. පායනවා කියලායි. මොනවාද? ඒක කරගන්න කිසිම නැති. ඕක මල් එකට වැදිච්ච ගමන් නිකන් අර ඉන්නද? අර ඒ පාතයි